අයිබෝවන් අද අපි ඉන්නේ ඉල්ලා 12 භාගේ අපි යන ගමන් ඉන්නේ. ඔයාලා ගන්න ඇති මේ තැන. එතන කඩයක් තියෙනවා. අපි එකින් දැන් වැඩේ අරගෙන කන ගමන් ප්ලේන් ටික් වෙනවා. මාලසන්න ගමන් Tarjai මල්ලි කොටින් දෙන්න ඊට පස්සේ මේ අපිට අයිඩියා එක ආවේ ඔහෙන උදේ පාන්දර වෙන නැගිට්ටට පස්සේ අයිඩියා එක ආවේ කතාවගේ තමයි ඉන්නේ දැන් තාමාරේ ඉතර අයිඩියා එක ආවා එහෙම බයික් එකක් අරගෙන අපි ආවා 12 බයි මාර ලස්සනක් මේ ඔව්ව නැහැ අද වැහැලා පොඩ්ඩක් තියෙනවා මේ පැත්තට මුන්ද ෂේප් සයිඩ් එක අවුලක් නෑ තව ටික දුරක් තියෙනවා මහන්සියෙන් අපි ප්ලේන් එකක් ගත්තා. මාර ලස්සනක් මෙතෙන් 12 භාග යන කට්ටිය දන්නා මෙතන තැන මොකක්ද කියලා මෙතන මේ වගේ නවදුනා මාර ලස්සනක්. ඔබ එහෙනම් උරේලා මේ තැන ඇවිත්ලා රුක්මල් ඇල්ල කියලා තමයි කියන්නේ. මාර ලස්සනක් මේ තැන. එතනින් හැබැයි එක්කම කමිටිය Hear me out, hear me out. It's all the things you never show. There are the things I want to know. Secrets start in your heart so slow. But if you don't wanna tell me now, I guess I'll never know. අපි දැන් මේ පොඩ්ඩක් මග නතර වුණා මේ ඔයාලට පෙන්නන්න view එකක් තියෙනවා මාර ලස්සනක් එක මේ අපි ඉන්නේ පැලම්පිටියනේ පැලම්පිටියේ view point එකේ අපි එතන අද සෙනගේ ඒ හින්දා අපි පොඩ්ඩක් උඩට ආවා මාර ලස්සන view එකක් තියෙනවා තනිකර වීඩියෝ දාලා අරගත්තා අපි දැන් යන්න හදන්නේ උඩට මෙතන මේ ඉස්සරහින් මාර ලස්සන ෆොටෝ ටිකක් ගැහුවා මාරම ගති තව ටිකක් අපිට යන්න දෙනවා උඩට මේ වෙන්නේ උඩ අපි යන්න ඕනේ ඒ වටයක් තියෙනවා ඒ වට යා වටයක් තියෙනවා ලස්සනයි මාර ලස්සනක් පාර ඉතින් යන්න තව ටික දුරක් තියෙනවා යන්න දෙන්නේ මේ පැත්තේ තියවලු මේ පැත්තේ Bus sustain වෙන්නේ And even when you're next to me I feel like you were gone It's all the things you never show ආධාරියේ ඒවත්යෙන් බයික් ටික අතන පල්ලෙහා දාලා මේ කබරගල හයික් එක පටන් ගත්තා මාරම ලස්සනක් මේ ටිකේ එන ටික එහෙනම් තනිකර වීදුම විතරයි දින්නේ. හා සුපිරියයි. ඒක 12 භාගේ පාස් කළාද මං කබරගල යන්නේ? ඔව් 12 භාගේ. ඒ කන්ද පාස් වෙනවනේ. ඔව් පැලම්පිටිය view point එක පාස් කළා. කෙලින්ම දිගටම එන්න තියෙන්නේ. පැලම්පිටිය view point එක පාස් කරලා කෙලින්ම එන්න ඕනේ. හැරෙන්න තැනක් තිබ්බේ නෑ මේ මොකක් හරි පාර ලොකුනොත් ගම් කට්ටිය ඉන්නවා අහගන්න පුළුවන් නේ.
කොතනින්ද? කෝවිලක් හම්බ වෙනවා එතනින් මේ උඩ පාර තමයි 12 භාග කවර කරලා එන්න තියෙන්නේ. මාර ලස්සනක්. අපරාධය අපි මේ කැම්පින් කරන්න නේද ආවේ මේ යන්න ගිය වෙන ගමනක් ආවේ වෙන ගමනක් දැන් හිතෙනවා ඈ අදහස් උපරියක් වෙනවා ආඩුවක් නෑ ආව එකට දැන් හිතෙනවා අපරාධේ කැම්පින් කරන්න එන්න ඉද්දි මේක නම් පිස්සුවක් තරුෂි ඉන්නවා ඊට පස්සේ ඔෂින්තවල් ඉන්නවා ඉස්සරහින් පැත්තේ එන්නේ මේ පැත්තට යන්න නැතුව අපි යන්න ඕනේ මං අත පැත්තට වෙලාව යට දාලා ඉන්න 3:05 3:10 වතුර ටිකක් ගත්තා මෙතනින් මේ වැස්ස නිසා මේ දවස්වල වතුර එනවා. උල්පත් වතුර තියෙන තාඩයක් ගමු. මෙයාලා නිදුම Parle. Yang tahu dah tiang. Ya. Dolas baru kan kalau kontian. Ini kalau konti kabar galan lagun bikin sudah ya. Oh kabar galan tiang. Dekat mana tiang? Dekat tiang. Mau rasa banget dulu. Rara-rara ini yang ini. Kalau saya ini orang ini orang hidungnya hiladin. Warla sangat. Iya nih climate nya pada venas ini kan nih. Wahindi තියෙනවා වතුර පාරවල් යනවා මේ කාලේට කැම්ප් කරන්න ආවම වතුර වලින් ප්‍රශ්න නැහැ නේ පායන කාලයක් එනවා හැබැයි නේ පල්ලෙහා පේනවද දන්නේ මේ කට්ටි ඉන්නවා ඒවත් පේන්නේ ඒ තරම් මීදුම කුඩල්ල ඉන්නනේ එළුණා ෆෝ පිස්සුවක් මෙන්න දියලා අපි යන්න තියෙනවා දැන් අඩ මේ ටික ये विश्व अब्बा ये मारला सांगे मैं उन्हें लिखता हूँ कि मैं वाटायला दी එහෙමද? අපි ආපාර කෙලින්ම ගියාම ආයෙත් ගම්පොල තමයි. යා ළඟයි නේ මේ ටික. අපි ගම්පොල අර මොණරගල ගියා එකපාරක් මේ. ඒක පේනවා. ඒක දැන් මෙහෙත් දන්නේ නැහැ පේන්නේ.
එහෙට පේන්නේ නැද? නෑ නෑ ඒක නෙවෙයි. ඒක නෙවෙයි මේ පොඩි තැන අබ්බා. මේ වගේ නෙවෙයි ෆයිනස් ගස් තියෙන. නෑ අරක නෙවෙයි බා. ඒක ප්‍රසිද්ධ නෑ. පීකෝක් කිල් එක නම් ප්‍රසිද්ධයිනේ බා. අරක එහෙම ලොකුවට දන්නේ නැහැ කවුරුත්. අර ගමේ තියෙන එක. පොඩි කන්දක් ටවර් එකක් තියෙන තැන. ඒක නැග්ගම අපිට ගැරන්ටි යල්ල පේනවා බා. ගම්පොලයි වෙන් වෙන කන්ද. ඔව්. ටවර් එකත් බුදු පිළිමයක් තියෙනවා. නෑ නෑ. ටවර් එකක් තියෙනවා. ටවර් එකක් තියෙන පොඩි ටවර් එකක් තියෙන. බුදු පිළිමයක් කිසියක් වගේ. නෑ. එහෙ නෙවෙයි. පීකෝක් කිල් නම් වෙනස් නෙමෙයි. ඒක ප්‍රසිද්ධයිනේ. ඊයක්දිත් මෙයාගේ තමයි කියන්නේ. Barak yanaani saddaki kata Murni. අර පැත්තේ ඈත පේනවා ඉර පොඩ්ඩක් තියෙනවා අර වලාකුළු වලින් කඳු වහගෙන තියෙනවා මාරම ලස්සනක් ඒක තමයි අවුව තියෙන එලක් නම් මරනේ Amma මරුනේ කොඳු යායක් පේනවා අර පැත්තෙන් මාරම ලස්සනක් හිතාගන්න බෑ මොන කඳුද කියලා. අඩි මොන සයිඩ් එකේද බං ඒක හිතාගන්න බෑ ඇත්තට මොනවද කියලා කඳු. එක්කෝ ඔයාලා ආව පැත්ත එන්නත් බෑනේ. වෙන්නේ නෑ මේ ආපු සයිඩ් එක නෙවෙයිනේ. ඉතින් හිතනකො. මේ පැත්ත තමයි. නෑ බං ඔය පේන ඇති බදුලු බණ්ඩාරේල පැත්තේ නෑ. නෑනේ. එහෙ පේන්නේ තියන්නේ නෑනේ. මේ පැත්ත බදුලු බණ්ඩාරේ. එහෙ පැත්තනේ. මාර මාස මේ ඔක්කොම තනිකර මේ පැත්තම වැහිලා තියෙන මීදුමේ. කොහමද මේ ලොකු එකද? උඩ තියෙන්නේ. නෑ නෑ නෑ. නිකන් එකක් තියෙන. ටවර් එකක් තියෙන. තනිකර මේ සයිඩ් එකම මීදුමෙන් වලාකුළු වලින් වැහිලා තියෙන මේ පැත්ත විතරයි වෙන්න තියෙන්නේ. යා. අපි යනවා. අතන උඩට. ලොකු මේකක් නෑනේ. එක දිගට නගිනවා පැය භාගයක් වගේ නැග්ගේ හෙලෙන්. එක දිගට නගිනවනම් පැය භාගයක් වගේ නගින්න පුළුවන් නේ. ඔව් ඉතින් අර මේ අමාරුව තියෙනවා. වව්. ඒ පැත්තත් මේ වෙනවනේ. කට්ටියක් උඩ ඉන්නවා. කැම්පින් වලට ගිහින් ඇත්තේ. අපරාධයයි. chance එක දැ අපිටත් එන්න තිබේ. අනිවාර්යෙන් අපි අයිත් දවසක කැම්පින් වලට සිට් වෙන්න ඕනේ මෙතන.
ඉල්ලිලා ගියා. මම බැලුවේ නිකමට මේ දනවා වගේ දැනුණා. අර පැත්තෙන් හතලේ සෙට්ටන්. බලන්න කූඩල්ලේදී. දනවනේ. වව්. අර පැත්තක් දැන් වලාකුළු ටික හුලඟට යනවා. කොකද? මැද තියෙන එකද? පොඩි එකනේ. ඒක චෛත්‍යය. මං කියන්නේ අර ලොකු. අර මැද තියෙන්නේ. නෑ නෑ. ඒක ටවරේ අබ්බා. මෙතෙන්ද පේනවා කොත්මලේ පන්සල තියෙන. ඔව්. ඒක පේනවා. එහෙමද? ගම්පොලක. ඔව් ගම්පොල. අපි ගියා. අර මහවැලි මාසය කියන්නේ. ඉතින් එතන තමයි පීකොක් තියෙන්නේ. එහෙනම් ඒක වෙන්නද? ඒක වෙන්නද මොන්ටර කියන්නේ. මේක තමයි මෙතන කැම්පින් කරන්න පුළුවන්. අපි දැන් ඉන්නේ ෆයිනස් කැලාවේ. මෝර්ලසක්. තනිකර මීදුවෙන් තාමත් ඇහිලා තියෙන්නේ. කබරගල කියන්නේ තනිකර මීදුම් පාරාදීසයක් ඈ. මීදුමට ආදරය කරන උන්ට කබරගල. මේ බලන්නකෝ. මොනවයි? අඩෝ මේ උඩ කැම්පින් කරලා දෙන කට්ටියක් අපි මෙතනත් එන කට්ටියට කැම්පින් කරන්න පුළුවන්. උඩ තමයි view point එක තියෙන්නේ කබරගල පළවෙනි පීච් එකේ. මේක නම් මහා ලස්සනක් බා. යකෝ තනි වීදුම විතරයි බා. කබරගල පළවෙනි පීච් එකේ මෙලෝදියක් පේන්නේ මීදුම විතරයි. සද්ද කරන්න දෙවියොත් පල්ලෙහා හුලඟ සද්ද එනවා. මාරම ගතිය මේ කියන්නේ මේ ක්ලයිමේට් එක බලන්නත් එන්න ඕනේ මෙහි. ලස්සන කරපැත්ත දැන් මේ හුලඟත් එක්ක මේ මීදුම වේගෙන් යනවා අර පැත්තට. පිස්සුවක් කිය මෙච්චර වෙලා මේක පෙවුන්නේ නැහැ. මේව දැකිද්දි අර පැත්තේ දැන් සන්සෙට් තියෙන්නේ ඊ වරෙන්කෝ. දැන් ලාවට පේනවා. හරිද? මාර ලස්සනක්. තාඩි කියම පෙනේ නේ. ටිකක් එළිය එනවා බං කොහම. මේ පැත්ත සන්සෙට්, මේ පැත්ත සන්රයිස් තියෙන්නේ. බලන්න එන්නේ උදේ පාන්දරක. අර පැත්ත පේනවා ඇති මේ හරිය මේ තනි වලාකුළු තීරුවක් තියෙන්නේ. අර කඳු ටික ඔක්කොම මේ වට කරලා අර සිරීපාදේ. අර මොකද්ද? අර උඩ පීක් එකක් පේන්න බලන්න. ඒ නතස්ද දන්නේ. හොඳට බලහන් කොහොම අර ලොකු පීක් එක. අර මැද්දේ බං. අර පැත්ත සන්සෙට් තියෙන්නේ. ඩෝ පෙන්නන්න මාරම ලස්සනක් තියෙන්නේ. දැන් මේ පැත්තම එළියලා තියෙන්නේ මේ මීදුම හුලඟත් එක්ක ගිහින් තියෙන. ඒකින්ද මාර ලස්සන. දැන් අපි පොඩ්ඩක් උඩට නගින්න බැලුවේ. විවේක මොනවා වගේද කියලා පොඩ්ඩක් බලන්න. අඩෝ ඈ. මෙන්න මෙතෙන්ද තියෙන view එක. පිස්සුවක් බං.
අපි දැන් මේ කබරකලින් පල්ලෙහාට ආවා. 5 වෙලා බහින්න ඕනේ. අපි යන්නත් වෙන ඉක්මනට මේ හින්ද අපි දැන් ගිහිල්ලා ආයෙ දවසේ අනිවාර්යෙන් මේ කැම්පින් කරන්න එන්න ඕනේ. අද පොඩ්ඩක් ප්ලේස් එක බලන්න අපි අද පොඩ්ඩක් ගමන කොහොමද කියලා බලන්න. කොහොමද රෙඩි වෙලා නැති හින්දා මේ මාර ලස්සනක් සුපිරිම view එකක් තියෙන්නේ මේ කුලගත් එක්ක එහෙම වෙනවා මේ මීදුම ඒ හින්දා එතකොට මාර ලස්සන වෙනවා. මේ වටේ අර පැත්ත අර මහවැලි මහසෑය පේනවා මේ නිවෙත් ඊට බහිනවා. මාරම ලස්සනක්. මෙතනට එන්න ඕනේ. ඒක වරු ඈ. සාමාන්‍ය දේවරු ගිහිල්ලා අර උඩ පීක් ටිකට තියනවා. ඒ ටිකට චන්න බලාගෙන එන්න ඕනේ. අපි දැන් මේ පල්ලෙහාට යන ගමන් මම පොඩි දර්ශනයක් දැක්කා. මොහරම ලස්සනක්. දැන් ඉස්සරහ තියෙනවා නර ටික. නර ටික අර මහවැලි මහසෑය තමයි පේන්නේ. ඒකෙන් උඩ මේ වලාකුළු තීරුවකින් වැහිලා තියෙනවා. ලස්සනක් මේ පැත්තෙන් සන්සෙට් එක බලා ගන්න පුළුවන්. ඔතන කැම්පින් කරන්න එනවා සෑහෙන. මේ මංකල අපි යන්න view point එක. අපේ හයිට් එක ඉවර කරන්න හදන්නේ. අපි දැන් බයික් දාපු තැනට ලං වෙලා තියෙනවා. තව ටිකයි මේ අපි යන ආයෙත් දවසේ සුපිරි ගමනාන්තයකට ආයෙත් යන්න සෙට් වෙමු. ජය ජය ජය.